මේ දැන් T20 ලෝක කුසලාන සංචිතය එළියට ඇවිල්ලා තියෙනවා තියෙන ශ්‍රී ලංකාවේ මාධ්‍ය විසින්. ඉතින් 31 වෙනිදා තමයි ඩෙඩ්ලයින් එක තිබ්බේ. ඉතින් අද පළවෙනිදා ඉතින් අද දවසේ එළියට ඇවිල්ලා තිනවා 19ක් කණ්ඩායම් නම් කරලා තිබ්බා 31 වෙනිදා ඩෙඩ්ලයින් එකට කලින්. හැබැයි ශ්‍රී ලංකාවේ තේරීම් කමිටුව ඊයේ යවන්න නැති ICC එකට අද තමයි මාධ්‍යයට මේ නම් ලිස්ට් එක එන්නේ. ඉතින් හැලහැප්පීම් ගොඩක් වුණා. ඉතින් අපි දැක්කා එංගලන්ත තරඟාවලියට ක්‍රීඩකයෝ තුන්දෙනෙක් දුෂාන් හේමන්ත, ට්‍රවින් මැතිව්, ඒ වගේම කමිදු මෙන්ඩිස් ආපහු හරවලා එවලා තිබ්බා. ධනංජය සිල්වා කණ්ඩායමේ ස්ථානය ලබා දීලා තිබ්බා. ඉතින් ධනංජය ඒ ස්ථානය ඔහු ජස්ටිෆයි කරේ නැහැ, ඔහු දක්ෂතා දැක්වුවේ නැහැ කියන එක තමයි මගේ මතේ. පන්දුවෙන් යම් තාක් දුරකට දක්ෂතා පෙන්වුවා. ඉතින් පවන් රත්නායක එක්දින තරඟයේ දක්ෂතා සලකා බලා නැවතත් කණ්ඩායමට ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි කණ්ඩායමේ ඒ සංගීතය ගැන සාකච්ඡා කරමු. පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් අනිවාර්යෙන් කණ්ඩායමේ ඉන්නවා. කුසල් ජනිත් පෙරේරාට අවස්ථාව හම්බුණා. පාකිස්තාන තරගාවලියේ අවස්ථාව හම්බුනේ නැතත් ඔහුගේ අත්දැකීම් සලකලා ඔහුට අවස්ථාවක් දීලා තියෙනවා. චරිත අසලංක ෆෝම් එකේ නැහැ. හිටපු නායකයා විදියට ඔහු ෆෝම් එකට එයි කියන මතය මත තමයි මෙම කණ්ඩායමට නම් කරන්න නැත්තේ ඔහුගේ අත්දැකීමත් එක්ක. හැබැයි චරිත අසලංකත් දැනගන්න ඕනි කණ්ඩායමට ඔහු නම් කරපු එකේ සාධාරණයක් කරන්න නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ලෝකසලානේදී අසීරු අඩියකට යන්න වෙනවා. පළවෙනි වටේෙන් උඩට යන්න විශේෂයෙන් අයර්ලන්ත කණ්ඩායම, සිම්බාබ්වේ කණ්ඩායම තමන්ගේ දවසේදී හොඳින් දක්ෂතා දක්වන කණ්ඩායම. මේ තරඟවලට පරාජයක් වුණොත් එහෙම ලංකාවේ පවත්වන මෙම තරඟාවලියේදී දෙවෙනි වටේට යන්න තියෙන එකත් අමාරු වෙනවා. ඉතින් කමිල් මිෂාර ඔහු කන්සිස්ටන්සි එක ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා. ඔහු ලබාගත්ත පෞගිය තරඟාවලි වල ලකුණු ලබාගත්තා, වැදගත් ඉනින් කීපයක්ම ලබාගත්තා. හැබැයි අපි බලන්න ඕනේ ඔහු කන්සිස්ටන්ට්ලි අඩුම ගානේ ලකුණු 30 40ක්වත් ඉක්මනින් ලබාගෙන ඒ පංචක දෙනවා නම් හොඳයි මුල් පෙළ පිතිකරුවෙක් විදිහට. ඒ වගේම පවන් රත්නායක එක්දින තරඟවල 100ක් ගහපු පළියට මේ තරඟාවලියට නම් කරපු එක වැරදි. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටුව එක්තරා විදිහට අර මොන හරි දෙයක් එකපාර වුණොත් එහෙම ඒක පැත්තට යනවා, ඊට පස්සේ තව දෙයක් වුණොත් ඒ පැත්තට යනවා. ඒ වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මොකක් හරි නිසි සැලැස්මකට යන්නේ නැති බවක් පේනවා. ඒක ඇත්තටම හොඳ දෙයක් නෙමෙයි. ජනිත් ලියනගේ ඇත්තටම මේ කණ්ඩායමේ මම හිතන්නේ පවන් රත්නායකත් ජනිත් ලියනගේ දෙන්නම සිටිය යුතු නැහැ කියලා. මොකද මේ කණ්ඩායමේ මහේෂ් තීක්ෂණගේ ෆෝම් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔහු කඩොල් ලබා ගන්නෙත් නැහැ. ඔහු ලකුණුත් දෙනවා. ඒකත් එක්ක බෑකප් ස්පිනර් කෙනෙක් දුෂාන් හේමන්ත හෝ ට්‍රවින් මැතිව් හිටියානම් හොඳයි කියලා හිතනවා. ඒකෙදි දුෂාන් හේමන්ත කණ්ඩායමේ හිටියානම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. මොකද හදිසියකදී මහේෂ් තීක්ෂණයට ආදේශකයක් ආවොත්, ඉන්ජරියක් නැත්නම් මහේෂ් තීක්ෂණට කණ්ඩායමේ වෙන ආදේශකයක් නැහැ. ඒකෙදි දුෂාන් හේමන්ත හිටියානම් හොඳයි කියන එක මම හිතනවා. ඒකෙදී දුෂාන් හේමන්ත දක්ෂ පන්දු රකින්නෙක්. ඔහු 15 හිටියත් ඔහුව අතිරේක පන්දු රකින්නෙක් විදියට උනත් යොදා ගන්න පුළුවන්. ඔහු සුවිශේෂී පන්දු රකින්නෙක් ලංකාවේ ඉන්න. ඒ වගේම ඔහුට ප්‍රතිකරණය කරන්න හැකියාවක් තිබෙනවා. ඉතින් දසුන් ශානක නායකයා ඔහුත් ඔහුගේ ෆෝම් එක ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. ඔහු එක මැච් එකක හොඳින් ගහනවා, ඊට පස්සේ තව තරඟ කීපයක් ෆේල් වෙනවා. ඒ විදිහට නම් ඇත්තටම මේ ලෝකෝසලානේ අපිට හිතන්න බෑ. මොකද අපි දන්නවා පාකිස්තානය, ඕස්ට්‍රේලියාව හොඳ ෆෝම් එකකින්, ඉන්දියා, නිව්සීලන්ත හොඳ ෆෝම් එකක ඉන්නවා, සවුත් ඇෆ්‍රිකාව උනත් හොඳ ෆෝම් එකක ඉන්නවා. ඉතින් දෙවෙනි වටේට යද්දී මේ ක්‍රීඩකයන් හැමෝම ෆෝම් එකට එන එක අවශ්‍යයි. කමිදු මෙන්ඩිස් එළියට දාලා තිබ්බා එංගලන්ත පළවෙනි ටී20 නැවතත් ඔහුව කණ්ඩායමට අරන් තියෙනවා. ඉතින් ඔහු කණ්ඩායමේ සිටිය යුතු ක්‍රීඩකෙක්. ඔහුට ඔහුගේ පන්දු යැවීම, පන්දු රැකීම වගේම ප්‍රතිකරණය. මොකද හයිදරාබාද් කණ්ඩායමෙත් ඔහුව රිටේන් කරගත්ත ප්ලේයර් කෙනෙක්. ඔහු දක්ෂයෙක්. ඉතින් ඔහු තමන්ගේ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගනී කියලා අපි විශ්වාස කරනවා. දුෂ්මන්ත චමීර ආබාදයකින් නැවත රිකවර් වෙමින් ඉන්නේ. ඉතින් ඔහුටත් මේ සංචිතය අනිවාර්යයෙන්ම අවස්ථාව හම්බ වෙනවා. වේගපන්දු යවන්නන්ගේ නායකත්වය දරන්නේ ඔහු. මතීෂ පතිරණ ඉතාමත් හොඳින් පහුගිය තරඟයේදී පන්දු යෂාන් මහලිංගත් ඔහුගේ රිද්මය සොයමින් සිටිනවා. මම හිතන්නේ ෂාන් මහලිංගත් හොඳ දෙයක් කරයි මේ ලෝකෝසලානේදී. වනිදු හසරංග ඒ වගේම දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමේ මම හිතන්නේ මේ ලෝකෝසලානේ හැම තරඟයකම අනිවාර්යයෙන්ම කණ්ඩායමේ සිටිය යුතු ක්‍රීඩකයෙක් විදිහට ඔහුව කණ්ඩායම බැලන්ස් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔහු අංක 4 ස්ථානයට හෝ ඊට ඒ ආසන්න ස්ථානයකට ඔහු යොදාගත හොත් කණ්ඩායම යම් කිසි ප්‍රමාණයකින් බැලන්ස් කරන්න පුළුවන්. මොකද ඔහු ඉතාමත්ම හොඳ පිතිකරුවෙක් විදියටත් අපි දකිනවා. ඉතින් මහේෂ් තීක්ෂණ මේ කණ්ඩායමේ ඇත්තටම ෆෝම් එකත් එක්ක බැලුවොත් සිටිය යුතු නැති ක්‍රීඩකයෙක්. හැබැයි වෙන ඔප්ෂන් එකක් නැහැ. ඔවුන්ට මේ වෙලාවේ මට හිතන විදියට එහෙම තමයි ඉන්නේ. මොකද ඔහුගේ පන්දු රැකීම පිළිබඳවත් ප්‍රශ්න තියෙනවා. ඉතින් මහේෂ් තීක්ෂණ ඇත්තටම ඔහු වෙනුවට වෙන ක්‍රීඩකයෙක් යොදා ගන්න තිබ්බා නම් වඩාත් හොඳයි. හැබැයි ඉතින් තව ඔහුගේ අත්දැකීමත් එක්ක හිතලා තමයි තේරීම් කමිටුව මේ නම් කරන්නේ නැත්තේ. ඉතින් අපි බලමු මොවුන් අද එංගලන්තයේ සමග T20 තරගයේ කොහොමද සහභාගී වෙන්නේ සහ ලෝකෝසලානේදී කොහොමද සහභාගී වෙන්නේ කියන එක. ඊට අමතරව පවන් රත්නායක එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ බැට්ස්මන්ලා 8 දෙනෙක් ඉන්නවා. ඉතින් බැට්ස්මන්ලා 8 දෙනෙක් ඕල් රවුන්ඩර්ස්ලාත් එක්ක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ලංකාවේ තරගාවලිය තියෙන්නේ මේ
සඳහා මම හිතන්නේ දුෂාන් හේමන්ත හෝ මිලාන් රත්නායකව ගන්න තිබ්බ කියලාත් මට හිතෙනවා. මොකද මිලාන් රත්නායකත් හොඳ පිතිකරුවෙක්. එහිදී තුන්ගිරව් ක්‍රීඩකයන් 3 දෙනෙක් එක්ක පිතිකරුවන් 6ක් යොදාගෙන හොඳ දෙයක් කරන්න තිබ්බා මිලාන් කණ්ඩායමේ හිටියානම්. ඉතින් අපි බලමු තේරීම් කමිටුව වෙනස් විදියකට හිතන්නේ. මොකද ඔවුන් සැරෙන් සැරේට වෙනස් දේවල් කරන්න. ඉතින් කිසිම ප්ලෑන් එකක් නැහැ කියලා තමයි අපිට දැනෙන්නේ. ඉතින් අපි බලමු අද තරගයේ මෙන්ම ලෝක කුසලානේදී මේ සංචිතය කොහොමද ක්‍රීඩා කරන්න කියන එක. ඊට අමතරව තව දෙයක් කියන්න ඕනේ. යම් ක්‍රීඩකයන්ට ආබාධ එන්න ඉඩකඩ තියේවි. මොකද රිප්ලේස්මන්ට් ගන්න ඕනි නිසා. ඉතින් අපි බලමු ඒකත් කොහොමද වෙන්නේ කියන එක. සුබ දවසක්. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න. ඔබගේ වටිනා අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්නත් එපා.